ඇති දවසක් මගේ නම ශරොන් පෙරේරා චරිතතර චරිතක් YouTube නාලිකාවේ අපි ඇවිල්ලා තිනවා මේ අංගුඩ ප්‍රදේශයට අපි යනවා අදත් තව විශේෂ චරිතයක් හම්බෙන්න අපි යාව මුණ ගැසීමට යමු චරිතයක් අතර චරිතයක් YouTube නාලිකාවේ නමකට සටහනටයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඇය මිත්තනියක්. අපි ඇවිල්ලා ඉන්නේ වේයන්ගොඩ ප්‍රදේශයට. ආයිබෝන් ඔබතුමියට. මුලින්ම අපිට ඔබතුමියගේ නම ඊට පස්සේ වයස ගම්පලත් මේ දැන් අපි ඉන්නේ කොහෙද? ඒ වගේ විස්තර ටිකක් කියන්න. නම හෙන්ටි අච්චගේ දෙනින් සම්පූර්ණ මම කියන්නේ දෙනින් හෙන්ටි අච්චි ගම උපන් තනිමට කිව්වේ වරණේ ආසේ ඉතින් කප්පෙන් කට්ටිය වරණ ඉතිපස් දැන් මේ පදිංචි වෙලා ඉන්නේ උදම්බේ වේයන්ගොඩ උදම්බට. හොඳයි. අපිට ඔබතුමියගේ ස්වාමි පුරුෂයා දරුවන් ගැන එහෙම පොඩ්ඩක් විස්තරයක් කියන්න. පුතෙක්කින් එක්කේ දුමින් සරත් කුමාර ස්වාමි පුරුෂයා දැන් ජීවිතුන් අතර නැහැ. හොඳයි. අපි ඔබතුමිය මුණ ගැහෙන්න ආවේ මේ රටට විදේශ ආදායම රැගෙන එන්න ඕනේ කාර්යභාරයක් ඔබතුමියගේ අතින් සිද්ධ වුණා. ඔබතුමිය කාලයක් විදේශගතව රටට අවශ්‍ය විදේශ ආදායම උපයන කටයුත්තක නිරත වෙලා හිටියා. ඔව්. එතකොට අපි දන්නවා ඔබතුමිය රටවල් කීපයක සේවය කරා. ඒ ගැන අපිට විස්තර ටිකක් කියන්න. මුලින්ම කොහටද ගියේ? මොන අවුරුද්දද? 7 මම හිතන්නේ සෞදි අරාබියට ගියා. අවුරුදු 2ක් හිටියා. ගෘහ සේවිකාවක් විදියට. ඔව්. එතකොට ඊට පස්සේ 86 වෙනිදා තියාවි. ඊට පස්සේ ගෙදරට හිටියා. ආයෙසර කොහෙට ගියම ගෘහ සේවිකාවක් වශයෙන් ගියා. දැන් ඔබතුමියට දැන් වයස කීයක් වෙනවද? දැන් 75. අවුරුදු 75ක මිත්තනියක්. මීට අවුරුදු 40කට විතර කලින් තමයි විදේශගත වුණේ. ඒ කාලේ බොහෝ දෙනෙක් විදේශගත වෙන්නේ නැහැ. දැන් වගේ සංවේදන පහසුකම් නැහැ, ටෙලිෆෝන් නැහැ, WhatsApp නැහැ. ඉතින් කොහොමද මේ අත්දැකීම? හිතට බයක් චකිතයක් දැනුණාද? බයක් චකිතයක් නම් ටිකක් තිබුණා. ඒ මොකද අපි දන්නේ තීරන්ට එන්න භාෂාව ඕකට මේවට ටිකක් ඉතින් බය තිබුණා. යනකොට ලොකු දුකක් තිබුණා. ඒකත් පොඩි එහෙම විදේශගත වෙන්න කල්පනාවක් ඇතුනේ ඇයි? නැති බැරිකම් තමයි ඉතින්. ආදායමක් උපයා ගන්න අමතක. හරි. මුලින්ම ගියයි කිව්වේ රට මොකද්ද? මොකද්ද? සෞදි අරාබිය. මොකද ඒකේ දෙවෙනියට ගිය රට මොකද්ද? කොහෙට? කොහෙට වලට ගියා. හොඳයි. එහෙ කොහොමද අත්දැකීම? එහෙත් හොඳයි මිනිස්සු වැඩි හැබැයි ඉතින් ගෙවල් තුනට වැඩ කරා. ඒවල් වැඩ කරා. ඔව්. ගෙවල් තුනට වැඩ කරා මිනිස්සු පිටින් වැඩ කරා. දිනාර එකක් දුන්නා. දිනාර වලින් වැඩ කරා. දිනාර. එතකොට මාසෙට සාමාන්‍ය කීයක විතර ආදායමද? එතකොට 30 දුන්නේ. දිනාර 30 සෞදි අරාබියේ 450යි. ඒ විදිහට තමයි වැටුප් ගත්තේ. තුන්වෙනියට ගිය රට? තුන්වෙනියට ගියේ කොහෙට? කොහෙට වලට ගියා. කොහෙට වල මොන මුදල් එකකේද? ඒ කොහෙට මුදල් තමයි දිනාර. දිනාර වලින්. හොඳයි. කොහෙට වල කොච්චර කල් හිටියද? දෙකක් හිටියා. හොඳයි. එතකොට ඔබතුමිය කලින් කිව්වා යුද්ධයටත් අහුණයි කියලා. ඒ අත්දැකීම් කියලා රයි හිටියේ. දවදානේ අර මිලියන් බෙවි. ඒ කියන්නේ කුවේට් වල ඉන්නකොට ඉරාක කුවේට් ආක්‍රමණයට අහුණා.
හිතට බයක් දැනුන්නේ බයක් එච්චරම නැහැ දුකක් දැනුණා. අපේ රටට මැරෙන්න හරි ඕන කියලා. හැංගීමක්. කොහොමද එතනින් ආවේ ලංකාවට? රස්තියා බිබි හිටින්න ඕන දාන්නේ. අර මේ ඉන්නේ. මේ ටිකට කඩේ එව්වා. අපි හිටියේ MSc තමයි හිටියේ. වත් කට අපි කෑවේ. කොහෙද යුනිට නැහැ. සමහර ගේනෙම ඒගොල්ලෝ වත් කඩකට හරි දෙනවා. ඒ වගේ දුෂ්කරතාවයක් විඳගෙන තමයි ආවේ. ඒ ඇවිල්ලා නැවත ආපහු විදේශගත වුණාද? ඔව්. ඒ කොහෙද රට? ලෙබනන්. නැවත බය වුණේ නැහැ. ආයි ලෙබනන් විදේශගත වුණා. නිර්විධ කාන්තාව. ඔව්. හොඳයි. ලෙබනන් වල වැටුප් ගත්තේ මොකද්ද මුදල් ඒකකය? ඩොලර්. මට මතකත් නැහැ. ලීරා. මේ ඩොලර් එකක් ඩොලර් තමයි පඩි ඇමරිකන් ඩොලර්. එක සැරයක් පඩි ඊට පස්සේ මට පඩි දුන්නේ. අය එවැනි අසාධාරණ වලට ලක් වුණා. හරි. ඔබතුමීගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් කියන්න අපිට. දැන් ඉතින් අපේ අය නැති එකයි අපේ අම්මලා තාත්තලා නැති එකයි ඔය ඔක්කොම ඉතින් දැන් නම් ඉතින් අමතක නොවන සිද්ධි තමයි. මේ ඉස්සෙල්ලම රට යනකොට ප්ලේන් එක මේ අපේ මහ පොළොවෙන් ඉස්සෙනකොට ඒකට පුදුම දුකක් දැනුණා. ඒක තමයි අමතක නොවන සිද්ධිය. ඊට පස්සේ ඉතින් අම්මලා තාත්තලා දැන් අපි මේ ස්වාමි පුරුෂයා නැති වෙච්ච එක. එයා නැති වෙච්ච එකයි. ඕවා මේ හයි කොහොම අමතක නොවන සිදුවීම් තමයි. ගෙවල් වැඩ කරලා ඩොලර් 300ක් දීලා ටිකට් හදාගෙන තමයි ඒ සැරේ ආවේ. හොඳයි. ඒ කාලේ එතකොට රජයෙන් එහෙම ඒ වගේ දේවල් වලට මැදිහත් වීමක් සිද්ධ වුණේ නැද්ද? මේ ගිහින් කතා බහ කරලා එහෙම දේවල් සිද්ධ වුණේ නැහැ. හොඳයි. MSc අයත් අපිට හරි අනුකලා. එවැනි දුෂ්කරතාවයක් යටතේ තමයි මේ සේවය කරේ. තිබිච්ච ආර්ථික අපහසුතාවවල හින්දා රටට ආදායමක් උපයලා දුන්නා. හොඳයි. ඒ මුදල් ඉපෙවුවෙන් පස්සේ ඒවෙන් යම්කිසි ජීවිතයේ දරුවෝ වෙනුවෙන් පවුලේ කටයුතු වෙනුවෙන් ප්‍රයෝජනයක් කරගත්තද? ඔව්. ප්‍රයෝජනයක් ගත්තා. ඒ වගේම ගේ හැදුවා. ඒකට මෙතන කරා. ඉතින් අනිත් ඒවා බිරුව දරුවන්ට වියදම් කරා ඒ දේවල් තමයි කරේ. හොඳයි. ඉතින් යදම් කරා. දැන් ඔබතුමීට අවුරුදු 75ක් වෙනවා. එදා තිබිච්ච සමාජ තත්ත්වයේ අද රටේ තොටේ තියෙන සමාජ තත්ත්වයේ දැක්කම ඒ දියුණුව ගැන වෙනස ගැන මොකද හිතෙන්නේ? ඔව් ඉතින් දැන් පහසු කන්න හොඳයි. එන්න රට යනවා කිව්වම ඉතින් කරදර තියෙන මිනිස්සුනේ. අපිට නම් ටිකෙන් චර කරදරයක් තිබුණේ නැහැ ඉන්නේ කියලා. මිනිස්සු ඉතින් අද අහන්න නෑ කියන ඒ තමයි හොඳයි. අලුත් පත්මන් පරම්පරාවට දෙන්න පුළුවන් උපදේශයක් දෙනවා නම් මොකද්ද දෙන්න පුළුවන්? අද සමාජේ නම් ටික බරපතලයි ඒ කාලෙට වැඩි. ඉතින් හොඳින් හින්ද පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන ආගම දහමට නැමරු වෙලා. ඒක මුදල් අදල් පාවිච්චි කරන එක ගැන ඔබතුමියගේ අදහස කොහොමද? ඔව්. අර පිරිමැස්ම නම් කරන්න ඕන. අපි ඉතින් අපේ ඉච්ඡායිතියට අපි පිරිමාගෙන යමක් කරා කියලා නම් සතුටු වෙන්න පුළුවන් මටත්. ඔව්. ඉතින් දැන් කාලේ පිරිමැස්මක් නැහැ. හොඳයි. එතකොට දැන් ඔබතුමීට අවුරුදු 70 ගානක් 75ක් වෙනවා. ඉතින් දීර්ඝායුෂ ලැබිලා තියෙනවා. දේව කරුණාව ඒක ලැබිලා තියෙනවා. ඉතින් අනිත් අයට ඒ වගේ දීර්ඝායුෂ ලැබලා ජීවත් වෙන්න දෙන්න පුදුම උපදේශයක් කොහොමද? ඉතින් දීර්ඝායුෂ කියලා ඇත්තපා අපි කාට කරදරයක් නැතුව ජීවත් වුණා. මගේ ස්වාමි පුරුෂයාට වදයක් වෙන්න බැරි වෙන්නේ.
ඔව් දැන් ස්වාමි පුරුෂයාගේ ෆොටෝ එකක් තියෙනවා ළඟපාත බලමුද එතුමා මොකක්ද නම කිව්වේ අපි දෙන්න තව පොඩක් උස්සන්න රයිට් හරි එතකොට මොකක්ද එතුමාගේ නම කිව්වේ හරියට රයිට් හොඳයි දැන් මේ දිනවල ඔබතුමිය කොහොමද ඉතින් විශ්‍රාම සුවයෙන් ඉන්නව මොනවද කරන එදිනෙදා වැඩ කටයුතු එදිනෙදා ඉතින් තරම කරන වැඩ කටයුතු ටික තමයි ඉතින් වෙනවා කරනවා ඔය ටික තමයි තමුන්ගේ වැඩ කටයුතු ටික අනුන්ට කරදර මොනවා හැටියට මොනවා හරි මම කලී කැලක් හරියට කරන්න කියලා බලනවා ඒකත් බෑ සතුන්ගේ ආසවකට කන්න අපි ඔබතුමිය විශේෂත්වයක් විදිහට දැක්කේ ජීවිතයේ තරුණ කාලේ අභියෝග වලට මුහුණ දීලා ඒ විදේශ රටවල් කීපයකට ගිහිල්ලා මේ රට වෙනුවෙන් අපේ ආර්ථිකය වෙනුවෙන් යම්කිසි දායකත්වයක් සපයපු කෙනෙක් විදිහට. ඉතින් අවසාන වශයෙන් කියන්න පුළුවන් මොනවද පණිවිඩයක් දෙනවා නම් අනිතයට සහෝදරියෝ වගේ සලකන් බලහන් වචනකින් හරි උදව් කරගෙන ඉන්න බලන්න කියන එක තමයි කියන්නේ. හොඳයි අපිට තේරෙනවා ඔබතුමිය සංවේදී වෙලා ඉන්නේ. ඇසේ කඳුලකුත් වෙනවා. අපේ වැඩසටහනේ අරමුණත් සමාජයේ මොන තරාතිරකම කොහොම කොතන සිටියත් ඒ සැඟවුණු චරිත රට වෙනුවෙන් මොනවා හරි දායකත්වයක් අපේපු චරිත ගෙනල්ලා සමාජයේ ඉදිරියට අනිත් අයගේ දැන ගැනීමට ඒ අයගෙන් ගත යුත්තේ ගන්න ඉස්මතු කරලා දක්වන එක. අපි ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියටත් පවුලේ ඒ දරුවන් ඇතුළු හැම දෙනාටම ඔබතුමියටත් දීර්ඝායුෂ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරුණාව ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණාට බොහොම ස්තුතියි. ආයුබෝවන්. Right.